ඔබට ආශිර්වාද ලත් දවසක්. 1 කොරින්ති 14 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ කියනවා මක්නිසාද අන් භාෂාවකින් කතා කරන්නා මනුෂ්‍යයන්ට නොව දෙවියන් වහන්සේට කතා කරන්නේය. ඔහු ආත්මයෙන් රහස් කතා කරන නමුත් කාටවත් තේරෙන්නේ නැත. අන් භාෂාවෙන් කතා කිරීම යනු ඔබ ශුද්ධාත්ම බෞතිස්මය ලබා තිබීමට ලකුණක්. එය දෙවියන් වහන්සේ සමග ඍජුවම කෙලින්ම කරන sannivedanayak. ඒ නිසා මනුෂ්‍යයන්ට එය තේරෙන්නේ නැහැ. නමුත් ඔබේ ඇතුළාන්තරයේ සිටින ආත්මයන්න් වහන්සේ ඔබේ මුඛය පාවිච්චි කරමින් අභිරහස් උන්වහන්සේ සමග උච්චාරණය කරනවා. අන් භාෂාවෙන් කතා කිරීම ඇදහිලිවන්තයෙකුට ඊටාම වාසිදායකයි. එහි අදහා ගත නොහැකි තරම් ආශිර්වාද තිබෙනවා. මම කැමති ඔබව ධෛර්යමත් කරන්න. ඔබට හැකි හැම වෙලාවක ඔබ අන් භාෂාවෙන් කතා කරන්න. එය ඔබව වර්ධනය කරනවා. ඔබේ ආත්මය පරිණත කරනවා. ඔබේ මනස සංසුන් කරනවා. ඔබට ෂණික පිළිතුරු නිදහස් කරනවා. ඒ වගේම තවත් බොහෝ ආශිර්වාදයන් තිබෙනවා. අපි ආඥා කරමු. ආදරණීය දෙවිඳුනි, ඔබ වහන්සේට ස්තුතියි. පොරොන්දුවේ ආත්මයන්න් වහන්සේ නිසා මට උන්වහන්සේගේ උපකාරයෙන් උසස් ආත්මික තලයන් වල සිට ඔබ වහන්සේ සමග ගැඹුරින් සම්බන්ධතාවය පවත්වන්නට හැකියාව ලැබී තිබෙනවා. මට යාඥා කිරීමට වචන සොයාගත නොහැකි අවස්ථාවලදී ආත්මයන්න් වහන්සේ මා තුළ සිට මැදිහත් වෙමින් මට උපකාර කරනවා. ඔබ වහන්සේට ස්තුතියි ස්වාමිනී, මේ සියල්ල නිසා. යේසුස් කියන නාමයෙන් ආමෙන්.